හරිද? ඔයාලට දුවේ පුතේ ගුණන වගු එනව නේද? රයිට් ගුණන වගු පාඩම් කරන්න එනව නේද? රයිට් අටවරක් දන්නවද? අටවරක් ගුණන වගු දන්නවද? මොකෝ සද්ද නැති. කෙටි ක්‍රමයක් කියලා දෙන්න අටවරක් ඉගෙන ගන්න. ආසයිද? රයිට් ඔන්න බලන්න අටවරක් කෙටි ක්‍රමයක් ඉගෙන ගන්න. දැන් සර් ලියනවා අටවරක් 1 අටවරක් 2 අටවරක් 3 අටවරක් 4 අටවරක් 5 අටවරක් 6 අටවරක් 7 අටවරක් 8 අටවරක් 9 අටවරක් 10. හරි ලේසි. ඔන්න උඩින් ඉඳන් බිංදුව 1 2 3 4 හතර ඉලක්කම් දෙකක් ලියන්න ඕන මතක ඇතුව 5 6 7 8. ඔන්න අටවරක් කියලා දෙන්න යන්නේ කෙටි ක්‍රමේ. ඊට පස්සේ පුතේ අපි කරන්නේ යට ඉඳන් දෙකෙන් දෙකට ලියනවා. කීයද කියන්නේ? දෙකෙන් දෙක. බිංදුව 2 4 6 8. ආයමත් බිංදුව 2 4 6 8. ආවද? අටවරක් ගොන්නවගෝ ආවද? කෙටි ක්‍රමේ හොඳයිද? මතක හිටියද ඔයාට? රයිට් සර් එක කියමු දෙක පාරක්. එක පාරක් සර් එක අටවරක් ගොන්නවගෝ කියමුද? කියමු. අටවරක් 1 අටවරක් 2 අටවරක් 3 අටවරක් 4 අටවරක් 5 අටවරක් 6 අටවරක් 7 අටවරක් 8 අටවරක් 9 අටවරක් 10. රයිට් කෙටි ක්‍රමේ මතක තියාගන්න. මෙන්න මේ වීඩියෝස් බලන්න වාක් කැමති නම් අනිවාර්යෙන් වීඩියෝස් එක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න.